ඔන්න ඉතින් අද අපි බලන්න යන්නේ සින්දු අහලා සල්ලි වෙන ක්‍රමයක් ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ ගැන ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා. එහෙනම් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන අපි යන් වීඩියෝ එකට. වෙබ්ස් හරියාලුවනේ. ඉතින් මෙන්න මේක තමයි අපේ වෙබ්සයිට් එක. ඉතින් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේක ලින්ක් එක දාලා තියන්නම්. ඒකෙන් ඔයාලට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඇවිල්ලා මේ get start කියන බටන් එක ක්ලික් කරගන්න තියෙන්නේ ඔයාලට. ඔයාලට වෙන ඇති මම ක්ලික් කරගත්ත එක. හරි. හරියාලුවනේ. ඉතින් ඔයාලා get start කියන බටන් එක ප්‍රෙස් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. එතනින් ඔයාලගේ full name එක, email එක, ඒ වගේම පාස්වර්ඩ් එක දෙන්න තියෙන්නේ. මම මීට කලින් මම මේකේ වැඩ කරලා තියෙන හින්දා මම ඇත්ත නම දීලා තියෙනවා. ඒ හින්දා මම මේ නම මාරු කරලා දෙනවා මෙතෙන්ද. ඊට පස්සේ මම ගහ ගන්නවා මෙතන ඊමේල් එක. ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඊමේල් එක ගහ ගන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන අපිට strong password එකක් දෙන්න. ඉතින් ඒකත් හොඳම ඔයාලා කල්පනා කරලා බලලා දෙන්න. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් strong password එකක් දෙද්දි මෙතන ඔයාලගේ password එක හරියටම දුන්නාම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහතින් තියෙන අර ඉරි හතරක් වගේ තියෙන අන්න එක green වෙනවා. කොළ පාට වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ එක කොළ පාට වුණා. ඊට පස්සේ මේ I agree කියන එකට ටික් එක දාගෙන ඔයාලට sign up වෙන්නයි තියෙන්නේ. හරියාලුවනේ. ඔන්න ඔහම අපේ site එකට sign up වුණා අපි. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ site එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ආපු ගමන් මෙන්න මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් දවසකට අපිට ඩොලර් 3ක් 4ක් හොයන්න පුළුවන්. බලා ගන්න පුළුවන් ඔයාලට එක සින්දුවකට ඩොලර් 7.65ක් දෙනවා. ඒ වගේම මගේ ලින්ක් එකෙන් ආපු එක්කෙනෙක් නම් ඔයාලට ඩොලර් 5ක ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. මගේ ලින්ක් එකෙන් ආපු එක්කෙනෙක් විතරයි මේක හම්බෙන්නේ. ඒ වගේම අපිට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සින්දු 3කුයි තව තැනක් තියෙනවා. අන්න ඒකේ සින්දු 2ක් තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් ඩොලර් 3ක් ඩොලර් 4ක් හොයාගන්න පුළුවන් දවසට මේකේ. ඒ වගේම මං කෙලින්ම මේක ඩොලර් 5ක් වගේ හොයාගන්න පුළුවන් විදිහකුත් කියලා දෙනවා. ඒකට ඔයාලා රැඳිලා ඉන්න. ඉතින් මුලින්ම මම මේක පෙන්නන්නම්. දැන් ඔය තියෙන මං අර සින්දු දෙකක් තියෙනවා කිව්වේ වැඩිම. අන්න ඒ දෙක. ඉතින් දැන් අපි බලමු මේකේ කොහොමද දැන් සින්දුව ප්ලේ කරගන්න කියලා. ඔන්න විදිහට ප්ලේ බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ බ්ලූ ලයින් එක යනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඔයාලට මෙතනින් එනවා කන්ටිනියු කියලා බටන් එක. ඒ බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අහපම මේ බ්ලූ ලයින් එක යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔය බ්ලූ ලයින් එක යනකම් ඉඳලා මෙතනින් එනවා කම්ප්ලීට් කියලා බටන් එක. අන්න ඒක ක්ලික් කරගන්න විතරයි තියෙන්නේ. එතකොට අපේ බැලන්ස් එකට ඔයාලට බලා ගන්න පුළුවන්. බැලන්ස් එකට අපේ ඒ ගාණ එකතු වෙනවා. ඩොලර් 5යි තිබ්බ ඩොලර් 5යි 7.65ක් වුණා. දැන් අපේ බැලන්ස් එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවා මම තව සින්දුවක් මේකෙන් ප්ලේ කරගන්නම්. ඉතින් ඔයාලට මේ වගේ බ්ලූ ලයින් එක ඔයාලට බලා ගන්න පුළුවන් යනවා. ඉතින් ඊට පස්සේ එනවා කන්ටිනියු කියලා බටන් එකක්. ඒක ප්‍රෙස් කරගන්නයි තියෙන්නේ අපිට. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඒක ප්‍රෙස් කරගන්නම්. ඊට පස්සේ ආපහු මේ බ්ලූ ලයින් එක යනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට කම්ප්ලීට් කියලා බටන් එකක් එනවා මෙතන. ඒකත් ක්ලික් කරගත්තට පස්සේ මේ බැලන්ස් එකත් අපේ බැලන්ස් එකට එකතු වෙනවා. ඒ ගානත් අපේ බැලන්ස් එකට එකතු වුණා. ඔයාලා දැක්ක ඇති. ඊට පස්සේ තියෙන අපිට අර තව සින්දු දෙකක් තිබ්බ. ඒකත් ඔයාලට පුළුවන් මේ බැලන්ස් එකටම එකතු කරගන්න. මම මෙතනින් එක සින්දු දෙකයි ප්ලේ කරේ. තව එක සින්දුවක් තියෙනවා ප්ලේ කරගන්න. ඒකත් අපිට ප්ලේ කරගත්තොත් මේ බැලන්ස් එකට එකතු වෙනවා. ඒ වගේම මේ සින්දු දෙකත් ඔයාලා ප්ලේ කරලා ඔයාලගේ බැලන්ස් එකට ඒ ගානත් එකතු කරගන්න පුළුවන්. ඒ දැන් අපි බලමු හරියාලුවනේ. ඉතින් මම ඔයාලට මතක ඇති මම ඔයාලට මේකේ ඩොලර් 5ක් වගේ ගානක් කොහොමද එකපාර එකතු කරගන්න කියලා දෙනවා කිව්වා. ඒකට ඔයාලට තියෙන අර 3යි ධන කියලා තිබ්බ එක එතන තියෙනවා කම්ප්ලීට් කියලා බටන් එකක්. අන් ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අලුත් ටැබ් එකක් ඔයාලට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. එතනින් මේ වගේ ඔයාලට තියෙන ප්‍රශ්න 3ක් වගේ එකක්. එතනින් ඔයාලට කැමති එකක් ක්ලික් කරගන්න පුළුවන්. මම මේ විදිහට උඩම තියෙන එක ක්ලික් කරගන්නවා. තුනේම එකම වගේ තමයි තියෙන්නේ මටත් පේන්නේ වගේ. ඊට පස්සේ මම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තවත් ටැබ් එකක් අපිට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මෙතනින් ඔයාලගේ නේම් එක, ඊමේල් එක, ඔයාලා කවුද, එතකොට එඩියුකේෂන් මොනවද,
ඔයාලගේ වයස ඇඩ්‍රස් එක වගේ මෙතන ඇත්ත ඒවා දෙන්න ඕනේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දෙන ඒවා දෙන්න. ඇත්ත ඒවාම දෙන්න ඕන කියලා එකක් නැහැ. ඊමේල් එක අනිවාර්යෙන් අපිට අරකට දුන්න ඊමේල් එක දෙන්න ඔයාලා මතක් කර කර. මම මේ ටික පටස් ගාලා දෙන්නම් මේ විදියට. හරියාලුනේ මම එඩියුකේෂන් එක දෙන්නම් නිකන් දෙනවා. ඔහෙ මන් දන්නෙත් නෑ මේවා. මම ඔහෙ දෙනවා. ඇත්තම ඒවා දෙන්න ඕන කියලා නෑ. ඇඩ්‍රස් එක මගේ දිගයි. ඒ හින්දා මම ওই 570 විතරක් ගහලා දෙනවා. ඊට පස්සේ ඔයගේ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඔයාලා ඒක ඔයාලට තේරෙනවා එතන ගියාම. ඔය පාදින් දෙනවා next කියලා බටන් එකක්. ඒක ඔයාලට පේන්නේ නැතුවද මේ වීඩියෝ එකේ හින්දා. ඉතින් ඒ ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 6 ගාණක් තිබ්බේ මගේ. දැන් ඩොලර් 11 ගාණක් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 5ක් වගේ ගාණක් මෙතන එකතු වෙලා තියෙනවා. හරියාලනේ ඔන්න ඔහම තමයි අපේ ඩොලර් 5ක් වගේ ගාණ එකතු කරගන්න. මේ වගේම මෙතන ඔයාලට කම්ප්ලීට් කරගන්න තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. ටාස්ක් ගොඩක් තියෙනවා. ඒ ටිකත් කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ගාණක් ගන්න පුළුවන්. හරියාලනේ ඉතින් ඔයාලට මෙතනින් තව විදිහක් තියෙනවා මනි earn කරගන්න. මම ওই mouse icon එකෙන් පෙන්නන්නේ. එතෙන්න ගියාම ඔයාලගේ රෙෆර් ලින්ක් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට කොපි කරලා ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ යාළුවෙක් ඒක ෂෙයා කරපු ලින්ක් එකෙන්ම මේකට ඇවිල්ලා එයා මේක රෙජිස්ටර් වුණ ගමන් ඔයාලට මෙතනින් ඩොලර් එකක් දෙනවා. ඒ කියන්නේ එක නෙට් යවපු ගමන් ඩොලර් එකක් හම්බෙනවා. හරියාලනේ ඉතින් ඔයාලා ඒ වගේ මනි earn කරගත්තාට පස්සේ මෙතන my wallet කියලා තියෙනවා. අන්න ඒකට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ withdraw එක දාගන්න පුළුවන් method. ඉතින් payment method ගොඩක් තියෙනවා මෙතන. ඒ වගේම PayPal තියෙනවා, Mastercard තියෙනවා, USDT තියෙනවා, Payeer තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනින් මම නම් ගොඩක් කියන්නේ Mastercard එකට ගන්න එපා. PayPal වලට අරන් ඔයාලගේ බැංකුවට ගන්න කියලා. අවුලක් නැහැ. Mastercard එකට අරන් බලන්න. ඒ වුණාට මම කියන්නේ PayPal එකට අරන් ඔයාලගේ ලංකාවේ බැංකුවකට ගන්න කියලා. හරි මේ විදිහට මම ඩොලර් 50ක් දීලා මේකේ withdraw කියන බටන් එක ප්‍රෙස් කරගත්තා. එතකොට මෙන්න මේ වගේ මට පොඩි මේකක් ආවා. ඒ කියන්නේ මේකේ ඩොලර් 90ක් earn කරගත්තට පස්සේ තමයි අපිට මේකේ withdraw එක ගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් ඔන්න ඔහම තමයි අපේ වීඩියෝ එක ඉවර වුණේ. ඉතින් වීඩියෝ එක කොහොමද පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් පොඩි අඩුපාඩු ඇති ඒවා පහලින් කමෙන්ට් කරන්න. මම ඒවා ඉස්සරහට හදාගෙන ඔයාලට වීඩියෝ ගේන්නම්. ඉතින් ඒ වගේම මේ වැඩේ කරපු කට්ටිය කියන්නේ හොඳ ගාණක් අරන් තියනවා නම් කට්ටිය මට වඩා මේක ගැන දන්න කට්ටිය පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒවා ගැන අනිත් කට්ටියටත් එතකොට දැනගන්න පුළුවන්. ඉතින් මේක හොඳ වෙබ්සයිට් එකක් කියන්න පුළුවන්. ඉතින් මාත් මේකේ වැඩ කරලා තියෙනවා. මාත් ගාණක් අරන් තියනවා කලින් මේකෙන්. ඉතින් මේකේ මොකක් කර මේ වීඩියෝ එකේ මොකක් කර දෙයක් ගත්තා නම් ඔයාලත් මේකට ලයික් එකක් දාන්න දැම්ම නැත්නම් ලයික් එකකුත් දාලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරමු නැති කෙනෙක් නම් මගේ channel එකටත් subscribe පාරක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් subscribe 200 යන මට support එකක් දෙන්න. එහෙනම් මම අදට ගිහලා එන්නම්. මේ වගේ මලු වීඩියෝ එකකින් අපි හම්බෙමු. I feel like I'm losing my mind.